අයිබෝන් අයිබෝන් ටීචර්. ටිකක් බලන් හිටිය කට්ටියනේ මම දැක්ක බලන්. අයිබෝන් ටීචර්. හරි. කැමරා ටික ඔන් කරමු. අපි මොකක්ද ගිය සතියේ රචනයක් ඉවර කරා නේද? අලුතෙන් රචනයක් කතා කරන්න තියෙන්නේ නේ? ඔව්. මාතෘකා ටිකක් කියන්න බලන්න මේ මම වැඩි වෙලා මේ මියුට් මයික් එක අන්මියුට් කරලා තියන්නේ නැහැ. මියුට් ක්ලාස් එකේදී නම් අපි ඇති වෙන කතා කරනවා මෙතන බෑ. මෙතන ඉන්න කැමරා ඔන් කරන්නේ නැහැ ඒකයි. අපේ පන්ති වල හැමෝම කැමරා ඔන් කරලානේ. ඔව් මාතෘකා ටිකක් දාන්න chat එකට දාමු chat එකට. නැත්තම් මේ පොඩි ළමයින්ගේ එක නම් ලොකු අවුලක් නැහැ. ඕගොල්ලන්ගේ එක ටිකක් හායි දාන්න බලන්න chat එකට දාන්න. මේ පොඩි අයගේ ක්ලාස් එකේ නම් අපි පුත් කරන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ඔක්කොම වෙනස් කරනවා. හරි. chat එක බලනවා ඊට පස්සේ ඒක host and co-host දෙනවා ඊට පස්සේ host to මේ tools වල security දානවා බලන්න ඕගොල්ලන්ට තියෙන save එක. හරි. දාගෙන යන්න chat එකට. options දෙන්නේ නැහැ මුකුත්ම. සත්ව වර්ධනය පිළිබඳ මොකක්ද දන්නේ? සත්ව වර්ධනය කියන්නේ සත්ව වර්ධනය පිළිබඳව රචනයක් මොකක්ද අපිට කතා කරන්න පුළුවන්? ඒ කියන්නේ මට තේරෙන්නේ සංවර්ධනය ගැනද? අනගාരിക ධර්මපාලතුමා ගැන මේ ඕන තැනක සර්ච් කරලා හොයා ගන්න පුළුවන්. ඕගොල්ලෝ හොඳයි කියන්නේ හොඳයි. ඒකයි මම කරන්නේ. මට මේ මාතෘකා එනවා මදි. එදා ඡේද 3යිද ලිව්වේ? තව දෙන්න තියනවද? කොහෙන්ද බලන්න? මෙතන ඉන්නවා ලියපු කට්ටිය. මේ අද මේ ජනකවි ගැන රචනයක් ලිව්වා කලින් පන්තියේ. ඒක ඕගොල්ලෝ පොඩ්ඩක් රෙකෝඩින් එක බලන්න. ඒක සමහර විට මේ ඒක පොඩි අයට ගැලපෙන විදිහට තමයි මේ දීලා තියෙන්නේ. සාමාන්‍ය පොඩි අයට කියන්නේ ඒක 8 වසර ලෙවල් එකකින් වගේ දීලා තියෙන්නේ. නමුත් අපේ 11 වසර කට්ටියත් ඒ වගේ ලෙවල් එකකින් තමයි ලියන්නේ. අපිට උත්තර පත්‍ර වලට තේරෙනවා සමහරු. ඒක නිසා ඒක බැලුවට අවුලක් නැහැ. මොකද ජනකවි ගැන දුන්නා මේ ජනකවි කියන්නේ මොනවද? ඊට පස්සේ ජනකවි වල ඒ කියන්නේ විනෝදාස්වාදයට ඒ කියන්නේ දුක පාළුව කාන්සිය ඒ පැත්ත ජනකවි වල මේකත් ඒගොල්ලෝ කවි කියන එක ඊළඟට ඒගොල්ලන්ගේ විනෝදාස්වාදයට ජනකවි කියන එක ඊළඟට ජනකවි තව වෙනත් මොනවද විවිධ වෘත්තීන් ඕවාගෙනම දීලා ඊට පස්සේ ජනකවි සංරක්ෂණය කරලා තියෙනවා සහ ජනකවි අධ්‍යයනයෙන් අපිට මොනවද අනාවරණය වෙන්නේ කියන එක ගැන දුන්නා. ඒක සාමාන්‍යයෙන් ඒක තව ටිකක් දිගෑරලා ඕගලන්ට යමක් කරගන්න පුළුවන්. ඒකේ රෙකෝඩින් එක බලලා ඒ ටික මේ කරගන්න. නෑ දීලා ඉවරයිනේ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඒක දීලා ඉවරයි නේද? ඕ. ඒක නෙමෙයි. තාක්ෂණයද? ඉතුරු ටික දෙනවා කිව්වා. මතින්තර හිටක්ගෙන නෑ. මතින්තර හිටක් දීලා ඉවරයි. හායි. දැන් මේ රචනය අපේ රටේ තාක්ෂණයේ දියුණුව. හරි. සතුන් හිඟවීම. මිනිස් ක්‍රියාකාරකම් මොකද මේකම දැන් මේ සත්තු සම්බන්ධයෙන් ගොඩක් කට්ටිය අහන්නේ. සත්ව වර්ධනය ගැන අහනවා. හරිද? මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙනසෙන සත්ත්වයන්ගේ ජීවිත කියලා තව අහනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් අහනවා සතුන් හිඟවීම ගැන.
වඳ වීගෙන යන තුරුල තුරුලතා ඒක. ඒ මගේ තු ඒකත් සත්තුගේ. ඕකෝ තව දාන්න තව දාන්න. ඒක පාසල රැක ගන්නම කියන්නේ පාසල නිකන් කාගෙන් හරි රැක ගන්නවද? ඒව මේ ලීසියනේ. අපිට අමාරු රචනයක් කතා කරා නේ. මොකද්ද මේ පන්ති ඇත්තටම මේ කැමරා ඔන් කරනවා නම් කවුරුත් අපිට මයික්ස් ඔන් කරලා කතා කරන්න තිබුණානේ. විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිසා පිරිහෙයිද? ඒක ඉතින් අර අන්තර්ජාලය හා තරුණ පරපුර ගැන අපි කතා කරපු එක ඕනනම් අර පැත්තට මේ පැත්තට කරකවලා හදලා ගන්න පුළුවන්. අලුත් මාතෘකා ඉදිරිපත් කරන්න. ඔව්. සත්ත්ව සංගණනය නේද? ඒක හරි. සම්පෝෂිත ආර්ථික රටාවක් ගොඩනගමු. අම්මෝ මේ ඉංග්‍රීසි කියවන්න ගියාම එන අමාරු. මොකද්ද? දුරකථනය යහපතට යොදා ගන්න. අප්පා මම මේ මොනවා කියවයිද කියලා හිතන්න. මේ ඒකත් එහෙමයි. දුරකථනය යහපතට යොදා ගැනීම කියන එකත් අපි අන්තර්ජාලය හා තරුණ පරපුර කියපු එකම ඒකට අවශ්‍ය විදිහට ගලප ගන්න පුළුවන්. ඒ රචනා කරලා තියෙනවා. පරණ රෙකෝඩින්ග්ස් වල. සද්දන්තයින් ගැන කතන්දරයක් තිබ්බ වඳවී යන ඒක මෙහෙමයි. අපි අලිමිනිස් ගැටුම ගැන කතා කරලා තියෙනවා. ඒකම තමයි ඒ අර ආයේ කතා කරන්න තියෙන්නේ. ඒකේ මාතෘකාව විතරයි වෙනස්. ඒකමයි කතා කරන්නේ. අලිමිනිස් ගැටුම ගැන අපි කතා කරලා රචනයක් ලියලා තියෙනවා රෙකෝඩින්ග්ස් බලන්න. කියන්න තවම. අර ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් කියන එකත් අපි ඒකට අදාළ එකක් කරලා අනිත් රටවල් සමග අපේ රට පවතින තත්ත්වය ආහාර ප්‍රශ්න විසඳුම් රචනා රෙකෝඩින් තියෙනවා YouTube එකේ. නිරෝගීමත් ආහාර රටාවක් අනුගමනය කරමු සාහිත්‍ය සහ සමාජය අනෙක් රටවල් සමග අප රට පවතින තත්ත්වය අපේ ආහාර ප්‍රශ්න රචනා රෙකෝඩින්ස් තියෙනවා YouTube එකේ. අනෙක් රටවල් සමග පරණ එක ඉල්ලන්නේ නේ. ඒක කලින් ටික මම ඒක දෙන්න. මෙසේජ් එකක් දාලා ඉල්ල. මේ ඕක දෙන්න පොඩ. අන්තිමට ඉවර කරලා තියෙන්නේ ගිය සතියේක රටත් ලෝකයක් අඳුරට ගමන් කිරීම වළකා ගැනීමට අපහසු නොවනවද කියලා නේද? එතනින් ඉවරයි. එහෙම තිත්තටම හරියට ඡේද මේ ගාන ගණන් කරලා එහෙම ඕන නෑ. මම අර දල වශයෙන් කියපු එකත් එක්ක. අයියෝ මම බලන්න සෞභාග්‍යයක ආයිද. විවිධ භාෂාවල වැදගත්කම සෑම කාන්තාවකම මවසේ දකිමු. කෘෂිකර්මාන්තයේ රිලවුන්ගේ බලපෑම. ජලය දූෂණය කිරීම සිංහල ජන කවිය. පද්දනේ පරිගණකය හජ ඒව දැන් කතා කරලා තියෙනවා. මිනිස් පරපුරය අහිතකර ක්‍රියා නිසා පරිසරයට සිදුවන අපෝ පරිසරය සම්බන්ධව කතා කරලා තියෙනවා. හෙට එවන්නම් කේෂා අද නිකන් හෙන මහන්සි මට. විදේශ භාෂා අධ්‍යයනයේ වගකීම. විවිධ භාෂාවල වැදගත් මේ එකම අහලා තියෙනවා කීපද? අපේ ආහාර ප්‍රශ්නෙට විසඳුම්. තමා අයිතිවාසිකම්. හොඳයි එවනවා සිංහල. මේ සිංහල ජන කවි ඉස්කෝලේදීත් ලියන්ගෙන දුන්නද? මට ඉතින් ඒකම ඕනනම් තව ටිකක් මේ බරපතල කරලා දෙන්න පුළුවන්. ඒ වුණත් ඊට වඩා ලේසි අර මේ පොඩි පන්ති වල අද කරපු රෙකෝඩින් එක. ඒකේ තියෙන්නේ එහෙම්මම මාතෘකාවත් එක්කම සම්පූර්ණයෙන් මේක මැද දීලා ඉවර කරා. ඒක පොඩ්ඩක් දික් කරලා තව උදාහරණ දාලා
ඒ කියන්නේ ඕගොල්ලන්ට පුළුවන් ජන කවි කියන්නේ මොකක්ද කියලා මම ඒ දීපු එක අරගෙන මම එතන දීලා තියෙනවා පැල් කවියක්. දීලා විස්තර කරලා තියෙනවා. ඕගොල්ලෝ තවත් දාන්න මොකක් හරි පාරු කවියක්. ඊට පස්සේ මම දීලා තියෙනවා මොකද? ඊළඟට දාන්න මම ඔන්චිලි වාරම් කවියක් වගේ එකක් දීලා දෙනවා. ඒකට ඕගොල්ලෝ මොකක් හරි කැමති ඒ විනෝදාස්වාදයේ ප්‍රකාශ කරන එකක් දාලා අර විදිහට මේක කරනවා. ඕගොල්ලන්ට තව එක ඡේදයක් වගේ වැඩි කරා නම් ඒ වැඩේ කරගන්න තිබුණා. ආයේ මේ මෙතන ඒක දෙන එකේ තේරුමක් නැහැ. නේ අපරාධේ. අපිට මේ වෙලාවේ වෙන එකක් කතා කරන්න පුළුවන් නේ. අපි කතා කරමු විභාගයේ ප්‍රශ්නෙට මොකද්ද මේ? ජාතික වීරයෝ ලෝක උරුම සංවර්ධනය වෙමින් පවතින රටක්ද? ඔව්. හෙට හෙට නාර්තන පණිභාරත මහතාගෙන ඕනනම් කෙලින්ම බලන්න පාඩමක් තියෙනවා පොතේ. ඒ පාඩම බලාගත්තම හරි. ඔයගොල්ලන්ගේ මේව ටික හොඳයි. මේ අපි කතා කරමු ළමයි ගැන. නේ ළමා මොකද දඟලන්නේ? ඒක බලාපොරොත්තු හිටියද? අපි ළමා අයිතිවාසිකම් සහ සම්බන්ධයෙන් ළමයින්ගේ ගැන කතා කරමු. ඒකෙදි හැබැයි මේ පහුගිය කාලේ රටේ ඇති වුණු කාලීන තොරතුරු මේවත් එක්ක කතා කරන්න පුළුවන්. ළමෙක් කියලා සලකන්නේ කවද? අවුරුදු කීයට අඩු කට්ටියද ළමයි විදියට සලකන්නේ? 18ට අඩු අයද 16ට අඩු අයද? අවුරුදු 18ට වැඩි අයට තමයි ඡන්ද අයිතිය තියෙන්නේ. ඊට පස්සේ විවාහ වෙන්න පුළුවන් වෙන්නේ. නමුත් මේකේ අවුරුදු 16 සම්බන්ධවත් කතන්දරයක් තියෙනවා. දැන් ඕගොල්ලොත් හොයන්න ඕන පොඩ්ඩක්. දැන් ඊළඟට තියෙන්නේ ඊළඟ සතියේ ඕගලන්ට රචනය ලියන් එන්න. ඒක නිසා බලන්න මේ 16ට අඩු සම්බන්ධයෙන් මොනවා හරි කතාවක් නැද්ද කියලා. හරිද? එතකොට ළමයා දැන් ළමයි විදියට සැලකනකොට ළමයා කියලා කියන්නේ වැඩිහිටියාගේ පොඩි අනුරුවක් නෙවෙයි. ගොඩක් අය හිතනවා වැඩිහිටියාගේ පොඩි මොඩල් එකක් තමයි ළමයා කියලා කියන්නේ. එහෙම නෙවෙයි. ළමයා කියන්නේ කොටින්ම කිව්වොත් ළමෙක්. එතකොට ළමයාට වෙන් වෙච්ච සිතුම් පැතුම් ළමයාට වෙන් වෙච්ච චර්යාවන් හැසිරීම් ඒවා තියෙනවා. ඒවා හොඳ ඒවා වෙන්නත් පුළුවන් නරක ඒවා වෙන්නත් පුළුවන්. එතකොට ඒවා ළමයි අරගන්නේ උපතින් වෙනකොට ගේනවද? දැන් අර පූසෝ බල්ලෝ වගේ නම් පූසන්ට අර වැලි ගොඩක් දැක්ක ගමන් අවශ්‍ය වැඩේ කරලා ටට්ටක් ගාලා වහන්න ඕනම පූසෙට පුළුවන් නේ? ඒක කාගෙන්වත් ඉගෙනගෙනද? නෑනේ. කවදාවත් ඒ වැඩේ වෙන කවුරුත් කරනවා දැක්කේ නැතත් පූසෝ ඒ වැඩේ කරනවා. ඊට පස්සේ අර නිදා ගන්නකොට මෙහෙම කැරකෙනවා. අර නියපොතු වලින් නියපොතු මැදලා ඒව මේව කරගන්නවා හොරන. ඊට පස්සේ කොච්චර බඩු පිරලා තිබ්බත් සතෙක් දැක්කහම අල්ලන්න යනවා. ඒ මොකද ඒගොල්ලන්ගේ අර ඒ මේ කොට්ටාසයට අයිති වෙලා තියෙන ලක්ෂණ ටික. දැන් මිනිසයා කියන කොට්ටාසයට එහෙම ලක්ෂණ ටිකක් එහෙම කියන්නේ ලක්ෂණ ගබඩා වෙලා තියෙනවා. විද්‍යාත්මකව ගත්තාම ඥානගත දේවල් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් එහෙම වෙනස් කළ නොහැකි ඒවා නැහැනේ. එතකොට පුංචි දරුවෙක් මේ ලෝකෙට බිහි වෙනකොට බිහි වෙන්නේ කොයි වගේද? අපි කියනවා පුංචි දරුවෙක් ලෝකෙට බිහි වෙන්නේ හිස් කඩදාසියක් වගේ කියලා. හිස් කඩදාසියක් වගේ මේ ලෝකෙට බිහි වෙන දරුවා එක එක දේවල් වලින් පුරවල මහා පොතක් බවට පත් කරන්නේ වැඩිහිටි සමාජය. එතකොට ළමයින්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා නම් වැඩිහිටි සමාජය ගැන කතා නොකර ළමයින් ගැන කතා කරන්න බෑ. හරිද? එතකොට මේ වෙනකොට தත්ත්වය තමයි මේ අපි කියන්නේ සංවර්ධනය දක්වා වේගයෙන් ගමන් කරන මිනිස්සු බොහොම දුවන තරඟයක ඉන්න ඊට පස්සේ තාක්ෂණයෙන් ඉතාම දියුණු වෙලා තියෙන ලෝකයක උනත් දරුවන් ආරක්ෂිත නැහැ කියන තැන තමයි ඉන්නේ. දරුවෝ කියලා කියන්නේ ඕගොල්ලොත් දරුවෝ තමයි. හරිද? මෙතන සමහර වැඩිහිටියෝ ඉන්නවා නම් ඒගොල්ලෝ දරුවෝ නෙවෙයි.
කැමරා ඔෆ් කරලා වැඩිහිටියෝ ඉන්නවද දන්නේ නැහැනේ. එතකොට මේ අර සමහර වැඩිහිටියෝ ඇවිල්ලා තමයි හිටපු ගමන් අනම්මනම් කියයි. ඉතින් මේ එතකොට දරුවන්ගේ අයිතිවාසිකම් ඒවා දැනගෙන ඉන්න එක හොඳයි. ඉතින් ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියක් තියෙනවා. ළමයින්ට වෙන් වෙච්ච අයිතිවාසිකම් ව්‍යවස්ථාවෙන්ම හිමි කරලා දීලා තියෙනවා. ඊළඟට ලෝකයේ ළමයි සම්බන්ධයෙන් මිනිස්සු සංවිධාන එකතු වෙලා මොනවද? ළමයි සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධාන තියෙනවා ගෝලීය වශයෙන්. රසායන ක්ලාස් එක තියෙනවා. ගෝලීය වශයෙන් ලෝකයේ ළමයි සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධාන ආයතන තියෙනවා. ලංකාවේ ළමා ආරක්ෂණ අධිකාරිය ඊට පස්සේ කාන්තා හා ළමා කාර්යාංශය ඔය වගේ ආදී වශයෙන් විශාල ප්‍රමාණයක් තියෙනවා ළමයි සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන සහ කටයුතු කරන රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන. ඒ කොයි සංවිධාන වලින් කටයුතු කරත් ළමයින්ට විවිධ අකටයුතුකම් සිද්ධ වෙනවා. අපි ළමයින්ට වෙන දේවල් හානි විදියට උගාක් වෙලාවට අපි දකින්නේ නිකන් අපයෝජනයක් වෙච්ච දේවල් ඒ වගේවනේ. නමුත් එතනින් මෙහා ළමයින්ට විශාල හානි සිද්ධ වෙනවා. එතකොට ළමෙක් පුංචි කාලේ ඉපදිච්ච දවසේ ඉඳලා වැඩිහිටියෙක් වෙන තුරුම සුරක්ෂිත පෞල් පරිසරයක් සහ සුරක්ෂිත සමාජීය පරිසරයක් අවශ්‍ය වෙනවා. එහෙම නැති වෙනකොට ළමයි විවිධ මානසික ගැටලු වලට පෞරුෂීය ගැටලු වලට මුහුණ දෙනවා. ඒ විතරක් නෙවෙයි ළමයින්ට හොඳ පෝෂණයක් අධ්‍යාපනයක් ඒවත් අවශ්‍ය කරනවා. එතකොට ළමයිගේ අයිතිවාසිකමක් තමයි අර අධ්‍යාපනය ලැබීමේ අයිතිය. ඒ ළමයින්ට අධ්‍යාපනය දෙන්න. දැන් ලංකාවේ මේ වෙනකොට නම් කිසිම ළමෙක් ඉස්කෝලේ යවන්නේ නැතුව එහෙම තියාගෙන ඉන්න බෑ නීතියේ. ඉස්සර කාලේ එහෙම නෙමෙයි ඉස්කෝලේ යන එක අනිවාර්ය කරේ නැහැ. ළමයි මොනවා හරි දුවපෙන ඇවිදලා ඔහේ කැලෑවට ලොකු වෙලා ඊට පස්සේ මොනවා හරි දෙමාපියන්ගේ කර්මාන්තයක් කරලා එහෙම හිඳපු සමාජයක් තිබුණා. සාක්ෂරතාවය ඉතාම අඩුයි. නමුත් දැන් සාක්ෂරතාවය ඉතාම ඉහළ තැනක ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉස්සර කාලෙට වඩා මේ දියුණු තාක්ෂණයේ දියුණු ලෝකේ හැම අතින්ම දියුණු වෙලා තියෙන ලෝකේ ළමයි අනාරක්ෂිතයි. එතකොට එතන ගැටලුවක් තියෙනවනේ නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. එතකොට අපිට සිද්ධ වෙලා තියෙන්නේ මොකක් හරි හේතුවක් නිසා වැඩිහිටි සමාජය අතින් දරුවන්ව මග ඇරලා තියෙනවා. වැඩිහිටියන්ගෙන් වෙලා තියෙන වෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ Tamanට ළඟා කරගන්න බැරි වෙච්ච ඉලක්කවලට දරුවන් ලවා ගමන් කරන්න උත්සාහ කරනවා. මේක තමයි විශාලම අර්බුදයක් වෙන්නේ. අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තට පස්සේ අපි දකිනවා මේ ළමයින්ට එක වසරේ ඉඳලා මොන්ටිසෝරි කාලේ ඉඳලා ළමයින්ගේ ද්විතීයි අධ්‍යාපන උසස් අධ්‍යාපන කාලේ ද්විතීයි තෘතීයි අධ්‍යාපන හොහිලා අපිගේ පෙර පාසල් කාලේ ඉඳලා උසස් අධ්‍යාපනයේ දක්වන ඉගෙන ගන්න කාලේ කියන්නේ ඒ දක්වා අධ්‍යාපනය කියන එක ඇතුලේ ළමයි හරිම පීඩාවට පත් වෙනවා. ඒකට හේතුව රටක් හැටියට අපේ රටේ තියෙන අධ්‍යාපන ඒ කියන්නේ අපේ විෂය මාලාවල අපේ තියෙන අධ්‍යාපනයේ තියෙන විවිධ දේවල් වල තියෙන යල්පැනගිය ස්වභාවය ඒකට එකක් බලපාන. අනිත් එක තමයි දෙමාපියන් සහ වැඩිහිටියන් මේ දරුවන් මත තබන ඉතාමත් දැඩි බර අධ්‍යාපනයේ බර සහ පීඩනය නිසා දරුවන් අපහසුතාවට පත් වෙනවා. ඊළඟට පාසල් පද්ධතිය වල දැන් මේ වෙනකොට නම් ඇති වෙලා තියෙන විශාල ගැටලුව ඉස්සර අපිට නිවාඩු කාලයක් තිබුණා. ඕගලන්ට නිවාඩු කාලේ නැහැ. ඒ කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ මේ 18 වෙනි ශතවර්ෂෙ නෙවෙයිනේ අපිත් මේ 21 වෙනි ශතවර්ෂෙම තමයි ඉස්කෝලේ ගියේ. අර කාශ්‍යප බුදුන්ගේ කාලේ ඉස්කෝලේ ගියා නෙවෙයිනේ. එතකොට මේ කාලේ තමයි අපිත් ඉස්කෝලේ ගියේ. අපි ඒ කියන්නේ මේ බොහොම ළඟ තමයි මේ අවුල් ටික උනේ. අපිට මම මේක පන්ති වල සුගක් වෙලාවල කියලා ඇති. ඉස්කෝලේ දැන් නිවාඩු දෙනවනේ. අපිට ඉස්කෝලේ නිවාඩු දෙන දවස වෙනකොට දෙසැම්බර් නිවාඩු ආයේ සුපිරියට හම්බ වෙනවා. ඒක හම්බෙන්නේ දෙසැම්බර් වල හරිද? දෙසැම්බර් නිවාඩුව වෙන මාසවල හම්බෙන්නේ නැහැ. එතකොට ඒ නිවාඩුව දෙනකොට අපිට වාර අවසානයේ අපේ රිපෝට් එක හම්බ වෙනවා. ලකුණු දීලා. පේපර්ස් බලලා පේපර්ස් ටිකත් හම්බ වෙලා. ඔක්කොම නඩු භාණ්ඩ අරන් තමයි ගෙදර යන්න තියෙන්නේ. පේපර්ස් ටික හම්බ වෙනවා, රිපෝට් එක හම්බ වෙනවා. ඊට පස්සේ පේරන්ට්ස් මීටින්ග්ලුත් තියලා සමහර වෙලාවට. අන්තිමට දෙමාපියෝ ගෙන්නලා ඒ කියන්නේ ආයේ සහසුද්ද ඔක්කොගෙම නිදාස් කළා තමයි ගෙදර යන්නේ. ඊළඟ අවුරුද්දට අදාළ කරන පෙළ පොත් ටික ඔක්කොම හම්බ වෙනවා.
එක පොතක්වත් අඩු නැතුව හම්බ වෙලා තියෙනවා. මට ටික ලොකු පන්ති වලට යන්න නම් එක පොතක් දෙකක් වගේ එහෙම ඒ කියන්නේ අර ඕගලන්ට මේ එන තත්ත්වේ මූලාරම්භයේ චුට්ටක් ආවා. එකක් දෙකක් වගේ සමහර විට එහෙම නෑ. මුල පොඩි කාලේ ටිකක් මට මතක ඇති කාලේ පොත් ටික ඔක්කොම හම්බෙනවා. ඊට පස්සේ මේ පොත් ටික ගෙදර අරගෙන ගියාට පස්සේ අපිට ආයේ මේ විභාග කතන්දර මුකුත් නෑ. ඒ කියන්නේ දැන් මේ ඊළඟට මේ මගේ ලකුණු අවුල් වෙද්ද ගෙදරින් බයිනවනේ ආ දැන් නටනටා ඉන්නවා හරි දැන් ටීචර්නි ලකුණු දුන්නම් බලාගමු මේව නෑ ඒව දීලානේ තියෙන්නේ. නිවාඩුව පටන් ගත්තට පස්සේ ආයේ ලකුණු දෙන්නේ මුකුත් නෑ. ආයේ පොත් හම්බෙන්නේ නෑ. ආයේ කෙලින්ම මොකද කරන්නේ? ජනවාරි වල ලස්සනට පළවෙනි වාරේ පටන් ගන්නවා. එතකොට මෙන්න මේ තත්ත්වය කොවිඩ් කාලේ වෙච්ච සිදුවීම් නිසා කියලා කියනවා. නමුත් ඊට කලිනුත් ওই ප්‍රශ්නේ වරින් වර තිබුණා. ළමයින්ට හරියට පෙළ පොත් ටික වෙලාවට හම්බ වුණේ නෑ. අපි කරන්නේ ඉස්කෝලේ නිවාඩුව දීලා ගෙදර ගියාම ওই පොත් ටික හරි ආසයි. ඕවා පෙරලා බලලා ඇයි වෙන මුකුත් පීඩනයක් නැහැනේ. අපි ටියුෂන් පන්ති යනවා නම් ඒවත් නිවාඩු දෙනවා. හරිද? ඒවත් අපේ දෙසැම්බර් මාසේ නම් අගෝස්තු මාසේ නිවාඩුව අගෝස්තු හම්බෙනවා. අවුරුදු නිවාඩුව අප්‍රේල් හම්බෙනවා. ඊට පස්සේ ආයෙ දෙසැම්බර්. ආයෙ කැත නැතුව මාස 3ක නිවාඩුවක් හම්බුනා. අප්‍රේල් වල තමයි නිවාඩුව පොඩක් අඩු. අගෝස්තු මුළු මාසෙම දෙසැම්බර් මුළු මාසෙම නිවාඩු. එතකොට ආයෙ පන්ති නැහැ. පන්ති තිබ්බත් අපි යන්නේ නැහැ. පන්ති නැහැ. එතකොට පන්තිත් නිවාඩු දෙනවා. ඒ කියන්නේ මේ වනේ මන්ත දැන් ඔක්කොම නිකන් අවුල් වෙලා වගේ ගතියක් පේන්නේ. එතකොට දැන් මේ නිවාඩුවත් ළමයි කියනවා අපිට මේ නිවාඩුව නැහැ. නිවාඩුවෙන් පස්සේ විභාග තියෙනවා. ඒක නිසා අපිට පාඩම් කරන්න වෙනවා කියලා. එතකොට අනේ මන්ද ඒ කියන්නේ මේව ඔක්කොම මේක මේ ගුරුවරුන්ගේ අවුලක් නෙවෙයි. හරිද? මේක මේ මුල ඉඳලාම අධ්‍යාපන බලධාරීන්ගේ ඉඳලා ඔක්කොගෙම ඉඳලා මේක මේ සියලු වැඩ ඔක්කොම අතහැර සකස් කරන්න ඕන අවුලක්. දැන් අර වගේ වුණා නම් ළමයි හරි නිදහස්නේ. අගෝස්තු බලන්න ඔයගලගේ අම්මලා තාත්තලාගෙන් අහන්න ඔයගලගේ අම්මලා තාත්තලාගේ එහෙමයි. ඒ කියන්නේ දැන් එන්න දියුණු වෙලානේ. දැන් එන්න දියුණු වෙන මේක අවුල් වෙලානේ තියෙන්නේ. මෙහෙම නෙවෙයිනේ වෙන්න ඕනනේ. කලින් තිබුණට වඩා පහසු ළමයාට මේ අර පහසු එයාට වැඩ කරන්න හොඳ මේ දෙයක් එපයි මේකෙන් ගොඩ නැගෙන්නේ. නමුත් එන්න ළමයින්ට අපහසු තත්ත්වයට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට තමයි මේ ළමා මනෝවිද්‍යාව කියන කාරණේ සම්බන්ධ. මේ ළමයි කියන්නේ ළමයිනේ. ඒ ළමයින්ට වැඩිහිටියන්ට වගේ බර පටවල ඒ ළමෙක් ගොඩනගන්න බෑ. මෙන්න මේ සම්බන්ධයෙන් කිසිම දැනුවත් භාවයක් නැති අය වැඩි. එතකොට ඒ අය නිසා හරියට ළමයි පීඩාවට පත් වෙනවා. එතකොට මේ ළමයින්ට ඇති වෙන ගැටලු වලට මෙන්න මේවත් බලපානවා. එතකොට අධ්‍යාපනයේ මගින් පැටවිලා තියෙන අධික බර සහ ඊළඟට සමහර වෙලාවන් වලට අධ්‍යාපනය කියන ටියුෂන් පන්තිත් යන ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟට පාසලේදීත් ළමයින්ට තියෙන වැඩ සහ බර වැඩි වෙනවා. එතකොට සමහර ළමයි සමහර විෂයන් වලට පන්ති දෙක යනවා. එක වසරේ ඉඳන් මොන්ටිසෝරි ඉඳලා පන්ති යනවා. එතකොට ඒ ඔක්කොම දේවල් එක්ක ඒ පන්ති වල යන ගුරුවරුත් ගොඩක් වෙලාවන් වලට මේ කියන්නේ මම දැකපු දේවල්. හරිද? ගොඩක් වෙලාවට පුදුම විදිහට ළමයින්ව තරඟයටම මෙහෙවනවා ඇරෙන්න ළමයින්ට නිදහස ඉගෙන ගන්න පුළුවන් තත්ත්වය හදන්නේ නැහැ. මේකෙන් මේ කියන්නේ වක්‍රාකාරව මේ මං එහෙම නෑ මම හෙනමාරම මේකට කරනවා එහෙම එකක් නෑ. නමුත් මම පෞද්ගලිකව නම් මං සෑහෙන උත්සාහ කරනවා ළමයින්ට අර එහෙම බරක් නොදී ගෙදර වැඩ නොදී වැඩ අඩුවෙන් දීලා ඊට පස්සේ සටහන් කන්දවල් ගොඩ මං ඇයි දන්නවද එහෙම කරන්නේ? අනේ මං හරි එහෙම කරොත් මේගොල්ලන්ට අනිත් ඒවායි වැඩ වැඩිනේ. එහෙම නිසා පොඩි උත්සාහයක් දරනවා. නමුත් මේක මට තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ගොඩාක් ගුරුවරුන්ට මේ ගැන කනගාටුයි. හරිද? හැබැයි ගුරුවරුන්ට කරන්න දෙයක් නැහැ. මට විතරක් තියෙන කම්පාවක් නෙවෙයි මේක. ගොඩාක් ගුරුවරු මේ තියෙන තත්ත්වය ගැන හරි අවුලෙන් ළමයි පව් කියන තැන ඉන්නවා. නමුත් මේකට කරන්න දෙයක් නැහැ. ඇත්තටම දෙමව්පියෝ ගත්තාන් පස්සේ දෙමව්පියන්ට මේක විසඳ ගන්න පුළුවන්. දෙමව්පියෝ මේක ගැන හිතන්නේ නැහැ. දෙමව්පියෝ දකින්නේ මේගොල්ලෝ මොකට ගිහිල්ලා හරි මුළු දවසෙම ඉඳලා හරි කමන්නේ. මේගොල්ලොන්ට මේ ලකුණු තියෙනවා නම් හරි කියන එක. හැබැයි මේක විශාල අර්බුදයක් බවට දැන් පත් වෙලා තියෙනවා ළමයිගේ ක්‍රියාකාරකම් අහන දේවල් දකින දේවල් එක්ක. එතකොට ළමයා කියලා කියන්නේ මේ අධ්‍යාපනය කියන එකට විතරක් ඉලක්ක වෙලා ඒකේ මේ අතිශය තරඟකාරී භාවයකින් ඉස්සරහට දක්වන්න ඕන සතෙක් නෙමෙයි. ඒ ළමයින්ට නිදහස ඕන. ඒගොල්ලන්ට හිතන්න කාලයක් ඕන. ඒගොල්ලන්ට ලෝකේ දකින්න, ඉර පායනවා දකින්න, ඉර බහිනවා දකින්න, රෑහස දිහා බලන්න, මුහුද ගහකොළ සතා සීපාව දිහා බලන්න නිදහස ඉඩකඩ ඕන. ඒවා ඇහිරිච්ච සමාජයක් තමයි මේ වෙනකොට
සමාජයකට තමයි මේ වෙනකොට ගමන් කරන්නේ. නමුත් අපේ රට එහෙම ගමන් කරාට ලෝකේ රටවල් ළමයින්ව නිදහස් කරමින් ඉන්නවා. අපේ රට ළමයින්ව හිර කරමින් ඉන්නවා ලෝකේ රටවල් ළමයි නිදහස් කරමින්. මේ වගේ බර විෂය මාලා මේ වගේ පහුගිය කාලවල ලෝකේ හොඳම අධ්‍යාපනය සහ ලෝකේ සතුටු දර්ශකයේ වැඩිම මිනිස්සු ඉන්න රට කොහෙද? ෆින්ලන්තේ. ෆින්ලන්ඩ් වල. එතකොට එහෙ සිලබස් ඔක්කොම අයින් කරා. සිලබස් නැහැ කිව්වා. ඒ සිලබස් නැහැ කියන්නේ ළමයින්ට ඉගෙන ගන්න නැහැ කියන එකද? නෑ. ඒ ළමයින්ට ඉගෙන ගන්න විවිධාකාර ක්‍රම අලුත් ක්‍රමවේද අඳුන්ලා දීලා තියෙනවා. පොත් කන්දවල් ගොඩ ගහගෙන සටහන් කඳු ගොඩ ගහගෙන ළමයින්ට විභාග තියලා පීඩාවට පත් කරලා ළමයි තරගයක් ඔස්සේ දුවලා ඒ දක්වන ස්වභාවයේ ලෝකේ වෙනත් රටවල් වල දැන් ඒවා ඉතාම අඩු කරලා ළමයින්ට පහසු ඉගෙනීම් පරිසර හදමින් ඉන්නවා. නමුත් අපේ රටේ නම් මේවා ඕගලන්ගේ ළමයින්ගේ කාලේ වෙනකොටවත් වේද කියන එක අපිට නම් එහෙම හිතා ගන්න අමාරුයි. එන්න ළමයි හිර වෙන එකයි වෙන්නේ. මොකද මම මේ ස්වභාවය දකිනවා හරියට 6 වසරේ අයගේ. ඒ කියන්නේ මේ පහ ඕගලත් ටිකක් දැන් 10 11 අය ටිකක් අවුලු නෑ. 6 අය ඒගොල්ලෝ මාරම අවුල් ඒ ළමයි. ටීචර් කියනවා සමහරලාට අර 6 වසරේ 5න් 6ට ආව විතරයිනේ. ඒගොල්ලෝ අර හිතේ තියන් ඉන්නේ නැහැ. ඔය කියනවා. හංගන් ඉන්නේ නැහැ. එතකොට කියනවා මේ කොහෙද ටීචර් කෙනෙක් දුන්නලු පිටු 90ක් ලියන්න තියෙනවා. මේ WhatsApp එකට දාලා තියෙනවා කියනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් කිව්වම අනිත් අයත් කියනවා අනේ ඔව් එතකොට ඉතින් මට හරි දුක හිතෙනවා. අනේ ඉතින් මේ පුංචි ළමයිනේ දැන් මේ ශිෂ්‍යත්වයේ ලියලා මේ ළමයි දුක් විඳලා දක්කලා යාන්තම් ඒකෙන් ගොඩාක් විතරයි. අනේ මේ ළමයි දැන් ආයෙමත් මෙහෙම හිතන්නකෝ එක විෂයක පිටු 90ක් ලියන්න කිව්වම ඇත්තටම මම වගේ නම් ඉගෙන ගන්න ඒගොල්ලෝ නෑ. එහෙම ඒ ඉගෙනilla ඒ ලියන එකෙන් වැඩක් තියනවද කියන්නකෝ. ඒ කියන්නේ ඒ ගුරුවරයාටත් අවුලක් ඇති මොකද සිලබස් කවර් කරන්න කියලා ඉස්කෝල වලින් ප්‍රෙස් කරනවා. ඉහළ බලධාරීන් ඇවිල්ලා බලන්නේ කඩදාසිය විතරයි. ඒක ගුරුවරුන්ට සාධාරණ ගැටලුවක්. හැබැයි මේ කොහොම හරි නම්‍යශීලී වෙලා මේ දරුවා රැකගන්න එපා. මේකෙන් වෙන්නේ එන්න මේ ළමයි විනාශ වෙලා යනවා. ඒගොල්ලන්ගේ මනස හරිම දුර්වල වෙනවා. ඒගොල්ලෝ හරි පීඩාවකින් ඉන්නේ. ඉතින් මේ ඇත්තටම මට 6 වසර කට්ටියට හරි ලෝභයි මේ සැරට ඒ කියන්නේ ලොකුවට පාඩමේ උගන්නන්න මට හිතෙන්නේ නැහැ. ඉතින් මේ හරි හෙමින් චූටි දේවල් කතා කර කතන්දර කිය ඔහොම කිය ඉන්නේ දුකයි එහෙම මේ අර ලොකු බරක් දීලා කරන්නේ. මේ අවුරුද්දේ 6 වසරේ මට හරියට ඒක දැනුණා. ඒ කියන්නේ සමහර වෙලාවල් හිතලා තියෙනවා අනේ මේ අපි ටියුෂන් කරන එක අපරාධ නේද කියලා. ඒක ගැන කලකිරිච්ච වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ මේ ඒ තරමට මේ ටියුෂන් කියන එක ඇතුලේ ඉඳගෙන දරුවන්ට හරීම අධික විදියට බරපතල වැඩ කරවල ගුරුව දරුවෝ ගැන හිතන්නේ නැති වෙලා තියෙනවා. මං කියන්නේ හැමෝම නෙවෙයි සමහර අය. එතකොට හැම වෙලාවෙම කල්පනා කරන්න ඕන අංක 1 තමයි දරුවෝ සන්තෝෂෙන් ඉන්න එක. අංක 1 ඒක. ඉතුරු ඒව ඔක්කොම ඊට පස්සේ. පොඩි කාලේ ළමයි වැඩිපුරම කරන්න ඕන සෙල්ලම් කරන එක. ඒ සෙල්ලම් කරන එක ඇතුලේ තමයි ළමයි ගණිතය, විද්‍යාව, පරිසරය, ඊට පස්සේ සාහිත්‍ය ඔය ඉගෙන ගන්නවා. කලාව ඉගෙන ගන්නවා. ඒවයි තියෙන දේවල් මේගොල්ලෝ අඳුන ගන්නවා. ඒ මුකුත් නැතුව අච්චුවල දාලා පොවන්න බෑ. එහෙම කරන වැඩ හරිම අසාර්ථකයි කියලා මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. මම අද දැක්ක කොයාරි ඉස්කෝලේක මොනවා හරි ටිනර් බෝතලයක් හොරකම් කරා කියලා හොරකම් කරපු යාළුවා හොරකම් කළා මොනවා හරි වැඩ කරන්නේ නැතිනේ ටිනර් ගිනි ගන්නවානේ මේගොල්ලෝ මොනවා හරි කරනවානේ 5 වසරේ හරිද? එහෙම ගත්ත එක ටීචර්ට හරි ප්‍රින්සිපල්ට හරි පාව දුන්න කියලා අනිත් යාළුවෝ 3 දෙනෙක් එකතු වෙලා එක්කෙනෙක්ව ගිනි තියලා. ඒ කියන්නේ තීන්ත වගේකට ටිනර් දාලා මේ ගිනි තියලා ඇඟට ගහලා. මේ දරුවෝ පිච්චිලා කොහොම හරි එක ගොඩාක්ම පිච්චිලා මරණයටපත් වෙලා නැහැ මේ එක මම මේ දැක්ක ප්‍රවෘත්තියක්. හරිද? මේ ඊට පස්සේ මේ ඒ දරුවා එළියට දුවනකොට කොහොම හරි ගුරුවරු නිවලා මේ රෝහල් ගත කරලා එක රෝහලකින් තව එකකට මාරු කරලා තියෙනවා. පුවුලක් නැහැ. හැබැයි ඉතින් මෙහෙම කරන හැටි දෙයනේ බයයිනේ. මේ ළමයි තියාගෙන දොරවල් අරන් නිදි ගන්නත් බයයි. මේ ළමයි රැට බෙල්ල පිටයි තන්නේ. ඒ කියන්නේ පුදුම මේ තත්ත්වයක්පත් වෙලා තියෙන්නේ ළමයි. එතකොට මේ එහෙම කරන්න පුළුවන්ද කියලා හිතන්නකෝ. එහෙම අර ප්ලෑන් කරලා ළමයින්ට අනිත් අයව රිද්දන දැන් ඕන කෙනෙක් දන්නවනේ පිච්චුනාම රිද්දනවා කියන එක. එතකොට දැන් අපි පණ දාගෙන කියලා දෙනවනේ අර අත්තානං උපමං කත්තාන අහනේ යන ගාතේ කී ඔක මන්ත්‍ර වගේ කියනවනේ.
ඒ කියන්නේ තමන්ව උපමාවට අරගෙන අනිත් අයට හිංසා කරදර කරන්න එපා. පිච්චෙනවා කියන එක තේරෙනවනේ. එතකොට කොහොමද මේ තුන් දෙනෙක් එකතු වෙලා ඒක මේ සංවිධානාත්මක අපරාධයක්. ඊට පස්සේ මේකේ ප්‍රින්සිපල් මං හිතන්නේ මේ වැඩේ පොඩ්ඩක් යට ගහලා මේ පුංචි දරුවෝ නිසා වෙන්නේ නැති. ඒක මේව කරලා ෂේප් කරලා මේගොල්ලන්ව බුදු පහනෙන් පිච්චුණා හරි මොනවා හරි කියලා උනාට අරය හොස්පිටල් එකේදී කියලා. හරිද දැන්? පොඩි ළමයි ඒගොල්ලෝ හංගන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ බොරු කියන්නේ නැහැ. හොස්පිටල් එකේදී කිව්වට පස්සේ අර පොඩි එවුන් තුන් දෙනා ඇරෙස්ට් කරලා. දැන් හරිනේ. දැන් මේ තුන් දෙනා දන්නවද මේ ඇරෙස්ට් කරලා මේ වෙන්නේ මොකද්ද කියලා? එතකොට මේගොල්ලන්ට නොතේරෙන කම නිසා කරන දේවල් එක්ක හිතන්නකො මේ ළමයි තුන් දෙනාට වැරදි විදියට අපි ප්‍රතිචාර දැක්වුවොත් මේගොල්ලෝ අනාගතේ බොහොම නරක ළමයි වෙන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ අපරාධකාරයෝ විදියට ඔක්කොම හංවඩු ගහලා ඉස්කෝලේ වල වෙන්නේ මොකද්ද? අන්න අර ළමයි තමයි අර ළමයින්ට ගිනි තියලා තියෙන. අර ළමයට ගිනි තියලා තියෙන. අන්න අර ගන්න දෙයක් නැහැ. ඔය අම්මලා තාත්තලාත් ඔහොම තමයි. ඔහොම කී එහෙමනේ කතා වෙන්නේ. ටීචර්ස්ලා ඊළඟට කොට්ටාසයක් කියනවා. ගේට් එක ළඟ අර ළමයි පෙන්න මේ කරනවා. ලේබල් ගහනවා. එතකොට මොකද වෙන්නේ? පුංචි කාලේ පොඩි වැරදක් වුණත් ඒ වරද නිවැරදි කරගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. එතකොට ඒ අවස්ථාව නොදීම අනාගතයේ විශාල අපරාධයකට පාර කපනවා වෙන්න පුළුවන්. අර පොඩි පාර ගිනි තිබ්බෙක් කෙනා ලොකු වෙනකොට මේ මුළු ප්‍රදේශයක් ගිනි තියන්න පුළුවන්. ඒක නිසා ඒක එතනින්ම කඩා ගන්න ඕනේ. ඒගොල්ලන්ට ඉතාම දැඩිව ආදරය අවශ්‍යයි. ආදරය කරලා ආදරෙන් කියලා පෙන්නලා දීලා ඒගොල්ලෝ ඉක්මනට අර මේ හොඳ මානසිකත්වයකට ගන්නවා. එතනදී වැඩියෙන්ම රැක බලා ගන්න ඕන අර කරදරයටපත් වෙච්ච ළමයට වඩා ඒ ළමයා රැක බලා ගන්න ඕන තමයි. අර වැරද්ද කරපු ළමයි. ඇයි ඒ අර ළමයි අතින් තමයි අවුල වෙන්න ඉඩ තියෙන්නේ. එතකොට මේ මම අද දැක්කේ ප්‍රවෘත්තියක් මම දන්නේ නැහැ මේකේ සත්‍යාසත්‍යභාවය. නමුත් මේක ප්‍රවෘත්තියක් විදිහට දාලා තිබුණා. මේ ළමයි තුන්දෙනා ඇඩ්‍රස් කරලා තිබුණා කියලා දාලා තිබුණා. ඊළඟට ගිය සතියේ සිදුවීම දැක්කනේ මං කිව්වත් එක්ක. ඒක ඕගොල්ලෝ දන්නවා ඇති. මුතූර් ප්‍රදේශයේ මට මතක විදිහට ආච්චිගේ අක්කා හරි නංගිවයි හරි තියුණු ආයුධයකින් පහර දීලා ඝාතනය කරනවා. අවුරුදු 15ක ළමයි ගෑනු ළමයි. හේතුව තමයි ආච්චිය සමහරට ආච්චිගේ අක්කා හරි නංගි හරි වෙන්නේ නැතිනේ. ඒ කියන්නේ අම්මගේ අම්මා. ඒගොල්ලෝ වෙන පවුලේ නෑදෑ වෙන ළමෙක්ට මෙයාට වඩා වැඩි ආදරේ. එතකොට ඉතින් කල්පනා කරන්නකො මේ වගේ දේවල් වලට ඝාතන කරනවා නම් මේ වගේ දේවල් වලට මිනිසුන්ව මරා දාන මං කිව්වේ කාමරේ දොරවල් වල නිදා ගන්නත් බෑ. නේ? ඒ කියන්නේ රෑ තමයි මරලා තියෙන්නේ. එතකොට මේ තියුණු ආයුධයකින් පහර දෙන එක අත කැපෙන එක කොච්චර රිදෙනවද මේ වෙලාවේ එයාගේ අතත් කැපිලා. හැබැයි එහෙම හරි මේක නවත්තලා නැහැ නේ. ඒ කියන්නේ මේ එතකොට තේරෙනව නේද අපේ අධ්‍යාපනයේ කොහේ හරි තැනක මේ අවුලක් වෙලා තියෙනවා කියලා. එතකොට මේගොල්ලන්ට අනිත් මිනිස්යාගේ වේදනාව දුක අඳුනන්නේ නැහැ. ඒගොල්ලන්ට මෙහෙම කරන්න පුළුවන් කියලා කියන්නේ මොනවද අනේ කරන්න බෑ. එතකොට දැන් අපි හිතනවානේ ගෑල් ළමයි කියන්නේ මෘදු සුමට නෑ නෑ ඒව නෑ. හරිද? දෙල්ලන්නේ හරිද? එතකොට මේ හරිම මන් දන්නේ ඒ කියන්නේ මම මේ දැන් දවස් කීපයක ඉඳලා කල්පනා කරනවා දැන් මේක ජීවත් වෙන්න නුසුදුසු මේ තැනක් බවට පත් වෙමින් ඉන්නේ. දැන් මේ අපේ රටේ විතරක් නෙමෙයි හරිද? මේ වගේ දේවල් විදේශ රටවලත් වෙන අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. නමුත් දැන් අපේ රට ගැන කොහොමද කියන්නේ අර බණ කියන රටක් බණ අහන රටක් එහෙමනේ කියන්නේ නේ? එතකොට ඒකට දැන් මොකද වෙලා තියෙන්නේ කියන එකයි තියෙන ප්‍රශ්නේ නේ? එතකොට මේ ළමයි අතින් වෙච්ච වැරදි. ඊළඟට ළමයින්ගේ අතින් හොරකම්. ඊට පස්සේ මත්ද්‍රව්‍ය හෙට මෙහෙට ප්‍රවාහනය කිරීම. ඊළඟට වෙන විවිධ වැරදි වැඩවලට ළමයින්ව යොදා ගැනීම සෑහෙන සිද්ධ වෙලා තියෙනවා සහ සිද්ධ වෙමින් තියෙනවා. එතකොට මේ සියලු දේවල් වෙන්නේ රටේ ළමයි සම්බන්ධයෙන් ඉතාම තදින් නීතිය ක්‍රියාත්මක කරද්දී. ළමයි සම්බන්ධයෙන් ඉතාම දැඩිව කටයුතු කරන තැන් තියෙද්දි තමයි මෙහෙම සිද්ධ වෙන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? ඒ කොයි හරි තැන්වල තියෙන අහුමුළු වලින් රිංගල වැරදි වලට ළමයි අහු වෙනවා. එතකොට ඒක එක පැත්තක්. අනිත් එක තමයි ළමයින්ට සිද්ධ වෙන අපයෝජන. අපයෝජන ගත්තට පස්සේ ඒ අපයෝජන කොටස් කීපයක් වෙනවා. ලිංගික අපයෝජන සහ ශාරීරික අපයෝජන සහ මානසික අපයෝජන. ශාරීරික අපයෝජන ගත්තත් ලිංගික අපයෝජන සහ ළමයින්ට පහර දීම මේ වගේ දේවල් එක්ක වෙන අපයෝජන. හරිනේ අඩන්තේට්ටම් කිරීම මේ වගේ දේවල්. එතකොට මානසික අපයෝජනත් ළමයින්ට වෙනවා. මානසික අපයෝජන කියන්නේ මොකද? ළමයින්ට නරක වචන කියලා නරක දේවල් ළමයිත් එක්ක කතා කරන එක. ඒකත් එහෙම එකක් තමයි. ළමයින්ව පිරිසක් ඉස්සර අපහසුතාවට පත් කරන එක.
තව කවුරු හරි එක්ක සංසන්දනය කරන එක. මේක මේ මාර විදිහට ගෙවල් වල තියෙනවා. හරිද? අපේ ගෙදරත් සෑහෙන තිබ්බ අපේ අම්මගේ වැඩේ. අර මෙහෙ ඉන්න නෑදෑයන්ගේ ළමයිනේ ඔක්කොම සංසන්දනය කළා. මේ පොඩි වෙන තේබිල කෝප්පේ හොදලා නැහැ. හැබැයි මේ ඒකට අර කොහේ ඉන්න නෑදෑයෝ රංචුවකගේ ළමයි සංසන්දනය කළා. මං වගේ නෙවෙයි අර ළමයා හරි මොකද වයසට ගියාම මේ ළමයා ගාව තමයි ගිහිල්ලා ඉන්නේ. ඒක තමයි කියන්නේ. පොඩි ඉස්සර මම පොඩි කාලේ. පොඩි නෙවෙයි මේ ටිකක් ලොකු කාලෙත් එහෙමයි. ඉතින් ඊළඟට තව අපේ ඉස්සරහ ගෙදරක හිටියා ගෑල් ළමයි. එයා ගෙදර වැඩ කරනවා. මට පේනවා මේ වැඩ කරනවා වතුර කපපු දවස්වලට එයා වතුරක් ගේනවා දකිනවා. හරිද? ඒ කියන්නේ අම්මට අර වතුර කපපු දවස් තියෙන. ඒක වතුර නැති වුණා. එහෙම ඒවා කරනවා, ගෙදර අතු ගානවා, වගා කරනවා. ඊට පස්සේ උයනවලු. හරිද? මේවා මම දැකලා නැහැ. ඉතින් අපේ ගෙදර ඉතින් මොනවද? හරිද? අරයා ගැනම කී මට එයාව පෙන්නන්න. මට ඒ ළඟ කරපු වැරද්දක් නැහැ. ඇයි එතකොට බලන්න අර වෛරයක් ගොඩන මේ සාහිතික ඇත්ත කතා අහන්න අපේ අම්ම මේව බලන්න නැති හින්දා අවුලන්නේ අපේ අම්මගේ වැඩේ අර ළමයා ගැනම කී මට ඒ අක්කගේ නමත් මතකයි රසංගිකා හරිද ඒ අක්ක මේක වැරදිලා හරි බැලුවොත් අර රසංගිකා තමයි හොඳ මෙයා හොඳ නෑ මෙයා ගන්න දෙන අම්මෝම අපේ අම්මගේ මන්තරේ වගේ මතුරු ඊට පස්සේ මට මේ මිනිස්සයා කරපු වැරද්ද මට එයාව පෙන්වන්න බෑ මම කොයි වෙලාවෙ try කරන්නේ එයාගේ වැරද්දක් හොයන්න. ඉතින් ඇත්තටම මේ මමයි එයයි ඉන්නේ දැන් ඒ කියන්නේ මේ දැන් දෙක කියන්නේ මොකද දෙක එයා එක තැනක ඉන්නේ මම තව තැනක ඉන්නේ. ඒ කියන්නේ මගේ වෑන් එක උදේ 6:00ට එනවා ඉස්කෝලේ යන්න. එතකොට ඒ ළමයා යන්නේ ගෙවල් ළඟ ඉස්කෝලේට. එතකොට ඊළඟට මට ඉර පායනවා දකින්න හම්බෙන්නේ මගදී. මේ ඊට පස්සේ මම පන්ති ඉස්කෝලේ වල ගෙදර එනවා නම් මං එන්නේ 3:00. ඒනකොට හෙන මහන්සි අර වෑන් වල අවුව ඇවිල්ලා හැමතැනම මේ ළමයින්ව බස්සලා අන්තිමට මම එන්නේ ගෙදර. ඊළඟට මේ පන්ති තිබ්බොත් එහෙමම පන්ති ගිහිල්ලා සමහර දවසට පන්ති දෙකක් විතර තිබිලා ආයෙ ගෙදර එනකොට 7:00ට වෙනවා. ඒ ඇවිල්ලි ඉවරලා ඉස්කෝලේ ගෙදර වැටි කරන්නේ ලෝක අමාරුවෙන් නිදි කිරා වැටි කොහොම අමාරුයි. ඒක කරගෙන ඉස්කෝලේ යන එකත් ලොකු දෙයක්. ඊළඟ දවසේ අර ළමයා ළඟ ඉස්කෝලේට ගිහිල්ලා ඒ පන්තියට ඉද්දද කොහෙද? ළඟ ඉස්කෝලේට ගිහිල්ලා වේලාසිනින් ගෙදර ඇවිල්ලා නාලා කියලා කාලා බීලා ඉතින් සුවසේ ඉන්නකොට අපිටත් හිතුණා මල හිටවන්න ගහක් කොලක් මිදුලක් හතුව අපිට මිදුලක් පේන්නේ උදේට මිදුල දකින්නෙත් සමාදසිට නෑට ඒව මොකද ඒව කියන්න ගියත් මොකද දන්නවද වෙන දේ ඒව කියන්න ගියත් කියන ඔන්න එකට කියනවා කියන එවුන් එකට කියාගෙන යනවා දැන් පේනවාද අම්මට නැටි ඊට පස්සේ තාත්තත් එකතු වෙනවා හොඳම දේ තමයි පාඩුවේ ඉන්න එක කියලා සද්ද නොකර පාඩුවේ හිටියා ඊට පස්සේ මොකක්ද දන්නවද උදේ ඒ අක්කා ඊටාම ඉක්මනින් විවාහයක් කරගත්තා. හරිද? මම ඊට පස්සේ ඉතින් ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා හරි මේකේ හැබැයි හිටපු ගම ඒත් කියොන්ද. ඊට පස්සේ අපේ තව නෑදෑ වෙන අක්ක කෙනෙක් හිටියා. එයා ගැනම හොඳ කියනවා. එයා මේ ඉන්නේ කිලෝමීටර් 300ක් 400ක් ඈත. මගේ චූටි වැරද්දක් වුණොත් කියන වයසට ගියාම එයාලගේ තමයි ඉන්නේ. පොඩි වැඩි දෙයක් වෙන්න ඕනේ නැහැ. තේ බිල කෝප්පේ හොදලා නැහැ. හරි මොකක් හරි එහෙම එකක් කියන්නේ. ඒක දිගට ගිහිල්ලා අපේ අම්මා ඉවර කරන්නේ. මම නම් ඉන්නේ නැහැ කවදාවත්. මේ මට නම් ඉන්නේ නැහැ. මම හිතන්න එපා මන් දන්නවා. මට වයසට ගියාම වෙනස්කම් කරනවා. මම කවදා හරි අරයාගේ ළඟ තමයි ගිහිල්ලා ඉන්නේ. දැන් ඉතින් මට තරහයි දුකයි ඔක්කොම. මේ සහතික ඇත්ත හරිද? එයා ළඟ ගිහිල්ලා වැඩ කරගෙන හිටියත් මට කමන්නේ නැහැ. අපිට තේරෙනවා දැන් සැලකන ඔන්න ඕම කියන්නේ. සමහර දවස්වල හරි දුකයි. පන්ති වල වැඩයි, ඉස්කෝලේ වැඩයි ඕවස්සේ මොකක් හරි චූට් දෙයක් ඉතින් පිඟා කෝප්ප හොදන්න එහෙම වෙන්නේ නැහැ සමහර වෙලාවට. හරිද? තේ බීල හැමම තියලා ඇඳයට අර ඒ විදිහට අපේ අම්ම ඊළඟට පොල් කට්ටි දෙදෙනවා. ඊළඟට පොල් කට්ටි තමයි දෙදෙන්නේ. ඉතින් ඔහොම තමයි. ඉතින් ඕ අපේ දැන් ළමයි තව දකින්නනේ මේ අම්මලා තාත්තලා කියන කරන දේවල් වලට දිවිනා ගන්නවා කියලා. අපි එහෙම දිවිනා ගත්තම මම සාමාන්‍යයෙන් ආත්ම සෑහෙන ප්‍රමාණයක් ඉපදෙනවා. ඒ කියන්නේ සමහර දවස්වල නැගිටින්නේ බයින සද්ද ඇහිලා. හරිද? ඒ කියන්නේ දැන් එන ආදරේ. ඒ කාලෙත් ආදරේ එහෙම තියෙන්නේ නැති ඒ උනාට අනේ බයින එක උදේ මොකක් කරා බයිනවා. බයිනවා කියනවා අම්මා ඉතින් කියනවා තාත්තගෙන් එහෙම කියවන්නේ. අර අම්මා තාත්තා කියන තාත්තා අම්මා කියන දේවල් පිළිගන්නවනේ. ඉතින් එතකොට හුඟක් වෙලාවන් වලට නොකරපු දේවල් වලට කතා කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. කතා කරොත් එකට කියනවා කියලා නොකරපු වැරදි පිළියරන් සද්දනක ඉන්න වෙලා තියෙනවා. ඉතින් මේ දැන් මම තමයි සලකන්නේ. හරිද? දැන් අරගොල්ලෝ අර කියපු කට්ටිය හොයන්නේවත් නැහැ.
දැන් මම තමයි හොයන්නේ බලන්නේ සලකන්නේ සහ මුලින්ම සියලුම වියදම් දරන්නේ ඔක්කොම කරන්නේ මම. දැන් අරව මම මතක් කරන්නේ දැන් කිව්වොත් නිකන් දුක හිතෙනවනේ. දැන් අහන්නේ පුතේ කෑවද කොහොමද රෑ වෙලා යන්න එපා රෑ ගමන් යන්න එපා එහෙම තමයි. හරිද? මට ඉතින් පව් කෙලි හිතෙනවා මට මතක් කරනවා ඒ කාලේ යකින්නේ වගේ. මාර ඉතින් ඔන්න ඔහොම එතකොට ඒගොල්ලන්ට ඒ කාලේ ඉතින් තේරෙන්නේ නැතුව ඇති සමහර විට. ඒ කියන්නේ මේ ළමයින්ට පොඩ්ඩක් ඒගොල්ලෝ කියන දෙයට ඇහුම්කන් දීලා නේ කතා කරන්න අවස්ථාවක් දීලා ඒගොල්ලන්ට අදහසක් ඇතිනේ. ඒගොල්ලන්ගේ අදහස කිසිම වෙලාවක ප්‍රකාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම නැතිව මේ එකට එක කියනව නෙමෙයි. ඉතින් ළමයා කියා ගන්න හදනකොට කියන්න දෙන්නේ නැහැ. එතකොට ඉතින් පාඩු ඉන්නවා. එතකොට එහෙම වෙලාවල් හරි හොඳ නැහැ ළමයින්ට. අපි මොකක් හරි හේතුවක් නිසා මේ ගිහිල්ලා මොකක් හරි ඉගෙන ගත්තාම මේ වුණා. නමුත් එහෙම අවස්ථා තියෙනවා හරියට හිත රිදුණු දුක හිතෙන ඉගෙන ගන්න එකත් එපා වෙච්ච එහෙම අවස්ථා තියෙනවා. හැබැයි ආයෙ ඉතින් මම තරහ වෙලා කන්න නැතුව අරගෙන ඉන්නකොට ආයෙ සුවඳ හමන මොකක් හරි රස කෑමක් මෙහෙම ඉන්න තැන ළඟින් එහෙම ගෙනල්ලා තියෙනවා. එතකොට ආයෙත් තරහවක් කරනවා. ඉතින් ගෙවල් වල ඔහොම අර තියෙනවානේ අම්මලත් එක්කනේ වැඩිපුර රණ්ඩු තියෙන්නේ. ඉතින් ඒව එහෙම තමයි. නමුත් ඒ වගේ පුංචි පුංචි අවස්ථාවල වුණත් ළමයින්ව රිදෙන්න පුළුවන්. හිත රිදෙන්න. ඉතින් මට මගේ හිතේ අර මට කිසිම වරදක් නොකරපු මිනිස්සෙක් ගැන තරහක් ඇති වෙලා තියෙනවා. ඒ තරහ තමයි ඒ ළමයා ඒ මිනිස්සයා මට සංසන්දනය කරපු නිසා. එතකොට මේක මේ අදටත් ගෙවල් වල ගොඩාක් දකින දෙයක් තමයි මල්ලිලා නංගිලා ඉන්නකොට අයියලා අක්කලාට ඒගොල්ලන්ව සංසන්දනය කරලා බයිනවා. එතකොට මල්ලිලා නංගිලා හරි උඩ ඉන්නේ. ගිහිල්ලා ඒගොල්ලෝ අර තව අරවට මේ කරනවා. එතකොට අර ලොකු පවුලේ ලොකු දරුවන්ට හරියට දුක හිතෙනවා. සමහර ළමයි වෙන ප්‍රේම සම්බන්ධතාවල වෙන ඇබ්බැහිවීම් වලට නැඹුරු වෙන්න හේතුවක් වෙලා තියෙනවා. මෙන්න මේ ගෙවල් වලින් මෙන්න මේ වෙන තත්ත්වය. හරිද? ඒක සෙල්ලම් වැඩක් නෙමෙයි අපි හිතුවට. දැන් මම මතක් කරනවා hina වෙවි ඒ කාලේ වැඩ නමුත් මේ ඒ කියන්නේ මම දන්නේ ඔන්න පොත් කියවනවා කියලා බයිනවා. හරිද? කාමරය ඇස්සේ මට කියන්නේ ගුහාව ඉන්නවා කියලා. ඒ කියන්නේ මම කොහෙලාද කාමරේ. ඔන්න ගුහාව ඇස්සේ රින්ගගෙන ගුහාවෙන් එළියට බයින්නේ නැහැ කියලා ඔන්න බයිනවා. ඊට පස්සේ දැන් ඉඳලා ආව කියන්නකෝ දැන් මම නෑ මම මේ ගෙදරට දවවක් කරන්න ඕනේ කියලා එළියට මැඩම් ආවද? ඔහොම කියලා මොනාරි කිව්වා. අද වෙලා ආයෙනවා. ඉතින් එතකොට වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. හරිද? වැඩක් කරන්න ගියාම දෙන්නෙත් නැහැ. ඒ දෙන්නේ නැති වෙලා ඒත් බයනවා. ඉතින් එහෙම වෙලා ඇත්තටම ගෙදර කිසි වැඩක් අපිට ඒ කාලේ කරන්න ඕනේ නැහැ. ඉතින් ඉගෙන ගන්න වැඩයි ඔය මේවයි නිසා ඊට පස්සේ A level කරා කැම්පස් ගියා. අර මේක හැබැයි ඉතින් දැන් අපි ගෙදර වැඩපල කරන් ඉන්නවනේ. ඉතින් ඒව ළමයි ක්‍රමානුකූලව ඒව අල්ල ගන්නවා. හැබැයි අර ළමා කාලේ තියෙන ඒ ළමා කාලේ මේ ගෙවල් ඇතුලේ දරුවන් බින්දෙන එක මේ මට වඩා බරපතල ප්‍රශ්න වලට මුහුණ දීපු දරුවෝ ළමයි මට ගොඩාක් හම්බෙලා තියෙනවා. ඒ ළමා කාලේ දරුවෝ බින්දෙන එක හරිම භයානකයි. මම ඉස්කෝල ගණනාවක 10 11 12 13 ළම 12 13 අයට ටිකක් ප්‍රශ්න අඩුයි. 10 11 9 10 11 දරුවොත් එක්ක කතා කරාම ඒගොල්ලන්ගේ ප්‍රශ්න අහුවම හරි දුක හිතෙන කතා තියෙනවා. ඒගොල්ලන්ව එක එක අයතින් අපයෝජනයට ලක් වෙලා. ඒ කියන්නේ ලිංගික අපයෝජන වලට ලක් වෙලා තියෙනවා. බරපතල නැති සහ බරපතල නොවන. ගැහැණු පිරිමි වේදයක් නැතුව. හැබැයි මේවා ඒගොල්ලෝ ගෙවල් වලට කියන්නේ ගෙවල් වල කට්ටිය ඒකටත් ඒ වැරද්ද කරපු කාගේ පැත්තරන් ළමයට බනේ. ඒ මට්ටමේ. ඒ නිසා ළමයි කියන්නේ නැතුව අංගන් ඉන්නවා. එතකොට තවත් ළමයි Tamanට මොනවා හරි හිතන්නකො Tamanගේ අතින් වැරද්දක් වෙනවා. මේ වැරදි වෙච්ච ළමයි අපි එක්ක කියලා තියෙනවා. ප්‍රේම සම්බන්ධතා පටලවාගෙන ඊට පස්සේ ඒගොල්ලන්ට ෆොටෝස් යවලා අර මෙහෙ වෙලා ඒ ෆොටෝස් තව අයට පෙන්නලා මේගොල්ලන්වට බලපෑම් කරලා බ්ලැක්මේල් කරලා sorry මේගොල්ලන්ව වැරදි විදියට පාවිච්චි කරන්න හදපු අවස්ථා තියෙනවා. ඒ වෙලාවන් වල පවා Tamanට වැරද්දක් වුණා කියලා ගෙදරට කියන්න බයයි. ගෙදරින් දක්වන ප්‍රතිචාරය නිසා. එතකොට ළමයි දිවිනහ ගන්න කල්පනා කරනවා ළමයි තේරුම් ගන්න ඕන දේ තමයි මොන වැරද්ද වුණත් ගෙදරින් අපිව බාර ගන්නවා කියන මානසිකත්වය තියෙනවා. ඒක වැරදි කරන්න අනුබල දීමක් නෙමෙයි. නමුත් ගෙදර අය අපිට ඉන්නවා කියන විශ්වාසය තිබ්බොත් ගෙදර ගිහින් කියනවා. එහෙම නැති වුණාම ළමයි දිවිනහ ගන්නවා. යාළුවන්ට කියලා එතනින් ඊට වඩා ප්‍රශ්න ඇති වෙනවා. ඔන්න ඔහොම තත්ත්වයක්. එතකොට මේ ළමයින්ට වෙන අපයෝජන ගත්තන්ට පස්සේ අන්න අර මං කිව්වේ මානසික අපයෝජන. ඊළඟට ශාරීරික අපයෝජන ගැන ඔය දැන් කතා කරා. එතකොට මේ ළමයින් හැමතැනම අනාරක්ෂිතයි. කිසිම තැනක ආරක්ෂිත නැහැ. ගෙදර ඇතුළෙත් ළමයි අනාරක්ෂිතයි. අල්ලපු ගෙදර අවට පරිසරය, අධ්‍යාපනය ලබන ස්ථානය, පොදු ප්‍රවාහන සේවය, පාසල, දහම් පාසල. ඔය කියන සියලු තැන්වල ළමයි ආරක්ෂිත නැහැ. අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නවා එහෙම ළමයි ඒ තැන්වල ළමයි ආරක්ෂිතයි කියලා ළමයි ආරක්ෂිත නැහැ.
කොයි වෙලාවෙ ළමයින්ට ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම පුංචි වයසේ ඉඳලා කියලා දෙන්න ඕන තමන්ට වෙන්න පුළුවන් ලිංගික අපයෝජන මොනවද? බරපතල තත්ත්වයේ ඉඳලා සුළු දේ ඉඳලා මොනවද කියලා දෙන්න ඕනේ. එහෙම කියලා නොදී ළමයින්ට එහෙම දේවල් වුණාම සමහර අය දන්නේ නැහැ උනේ මොකද්ද කියලා. අවුලක් වෙනවා මේක වැරදි දෙයක් බව තේරෙනවා තමන්ට එහෙම යමක් වෙනවා කියන එක හරියට අවබෝධ කරගන්නවත් ළමයි දන්නේ නැහැ. ඇයි ඒගොල්ලන්ට ඒක කියලා දෙන්නේ නැතිකම නිසා. එතකොට මෙන්න මේවා ඊටාම ළමයින්ව ආරක්ෂා කරගන්න ඕන නම් ඒගොල්ලන්ට වෙන හානි වලින් මුදව ගන්න කල්පනා කරන්න ඕනේ. ඒකට වැඩිහිටි සමාජය එකතු වෙන්න ඕන. එතකොට ළමයි පවුලෙන් ගිලිහිලා යන්නේ ඉක්මනින් වැඩිහිටි දරුවෝ. ලොකු ළමයි. පුංචි දරුවෝ ගැන තියෙන අවධානය වගේම ඊට වඩා පුංචි දරුවන්ට ගානක් නැහැ නේ ඒගොල්ලන්ට මතකත් නැහැ. ඒගොල්ලන්ට ඔය වෙනස්කම් වුණාද ඒව මතක නැහැ. හැබැයි ලොකු කට්ටියට ඒක හරි සැරට දැනෙනවා. එතකොට සෝරි අපි හිතමු 4 වසරේ දරුවෙකුයි 11 වසරේ කෙනෙකුයි ඉන්නවා කියලා. වැඩියෙන් ආදරේ පෙන්වන්න ඕනේ 11 වසරේ කෙනාට. ඇයි ඒ? 11 වසරේ කෙනා තමයි පිට සමාජයෙන් දැහැගන්න ඉක්මනට. ගෙදරින් අතෑරුණු ගමන් එළියෙන් දැහැගන්න කට්ටිය ඉන්නවා. 4 වසරේ කෙනාට මොකක් හරි දෙයක් අර මේ වුණාට එයාට ලොකු අවුලක් නැහැ. එතකොට අර ළමයව රැක ගන්න ඕනේ. එහෙම නැති වෙලා පුංචි දරුවන්ට අවධානය දුන්න ගමන් ලොකු ළමයා ගිලිහිලා ගිහිල්ලා එළියේ ඒගොල්ලන්ට ප්‍රශ්න වෙනවා. පොඩි අය ගැන අවධානය දෙන්න ගිහිල්ලා අම්මලාට තරහ යනවා. වැඩගොඩ නිසා තරහ යනවා. තාත්තලාට තරහ යනවා. එතකොට අර ලොකු ළමයි අපි දන්නේ නැතුව වචන වලින් බිඳෙනවා රිදෙනවා ඊළඟට ඒ ළමයි ගෙවල් ඇතුලේ හුදකලා වෙනවා. මේක භයානකම තත්ත්වයක් තමයි ගෙවල් ඇතුලේ ළමයි හුදකලා වීම. ගෙවල් ඇතුලේ ඒගොල්ලෝ තමන්ගේම ලෝක හදා ගන්නවා. එක්ක පාඩම් කර කර විතරක් ඉන්නවා, පොත් කියව විතරක් ඉන්නවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඉන්නේ යාළගේ කාමරේමයි එහෙම වෙන්නේ. අර gedara පරිසරයේ ඒගොල්ලන්ට ළමයි නැත්නම් හැම වෙලෙම කැමති gedara කට්ටියත් එක්ක එකතු වෙලා ඉන්නේ. එහෙම ටිකෙන් ටික ඒගොල්ලෝ තමන්ගේ ලෝක හදාගන්න එක හරි භයානකයි. බිඳුණු ළමයි වැඩිහිටිය වුණාට පස්සේ ඊටාම භයානක ප්‍රතිඵලත් කරන්නේ. සමාජයක ඊළඟ පරම්පරාව මේ සියලු සංවර්ධනය මේ සියලු දේ සංස්කෘතිය ඊට පස්සේ සමාජ ආර්ථික සංස්කෘතික අධ්‍යාපනික සියලු දේ අනාගතයේ පැවරෙන්නේ මේ ළමයින්. එතකොට ළමයි හරියට සමාජගත වුණේ නැත්නම් ඉස්සරහට රටම කඩා වැටිලා රටම විනාශයටපත් වෙනවා. ඒක නිසා ළමයින්ව හරියට රැක බලාගෙන අනාගතයට සුදුසු මිනිස්සු විදියට ගොඩනගා ගන්න වැඩේ වැඩිහිටියන්ගේ අතේ තමයි තියෙන්නේ. එතකොට වැඩිහිටියෝ හැම වෙලාවෙම කල්පනා කරන්න ඕන අපේ වචන වලින් අපේ හැසිරීමෙන් දරුවන්ට අගතියක් වෙනවද කියලා. වැඩිහිටියෝ අතරේ මානසික රෝගීන් ඉන්නවා. ඒ මානසික රෝගීන් ගුරුවරු වෙන්න පුළුවන්, වෛද්‍යවරු වෙන්න පුළුවන්, පවුලේ අම්මා තාත්තා වෙන්නත් පුළුවන්, සහෝදර සහෝදරියෝ නෑදෑ වෙන්න පුළුවන්. ළමයෙක්ට මොනවා හරි ගැටලුවක් වෙනවා නම් විශ්වාසවන්ත කෙනෙක්ට කියන තැනට ළමයා පුරුදු කරලා තියන්න. එහෙම නැත්නම් දිගින් දිගටම අපරාධ වෙන එක හරි භයානකයි. හරි. මම මේ කිව්වේ සමහර දේවල් ගැන ළමයින්ගේ කටින්ම අහලා තියෙන කතා හරිම ඒ කියන්නේ පිළිකුල් සහගතයි සහ හරිම දුක හිතෙන ඒ කියන්නේ දරා ගන්න බැරි තරම් නරක කතා නිසා මම මේව සමහර වෙලාවල පන්තිවල එහෙම කියලා ඇති දරුවෝ අපයෝජනය වෙලා තියෙනවා තාත්තලා අතින් අයියලා අතින් මාමලා බාප්පලා සීයලා අතින් ඊට පස්සේ අසල්වාසීන් අතින් ගුරුවරු අතින් විදුහල්පතිවරු අතින් තමන් යන පල්ලියේ ෆාදර් අතින් පන්සලේ ආමුදුරු අතින් කෝවිලේ පූසාරිය අතින් ඊට පස්සේ ඕනෑම කෙනෙක් අය අතින් ළමයි අපයෝජනයට ලක් වෙලා තියෙනවා ලිංගික බරපතල ලිංග අපයෝජනයට ලක් වෙලා තියෙනවා. එතකොට එහෙම වුණාම ඒගොල්ලෝ හරි පීඩාවෙන් ඉන්නේ. ඒ දරුවෝ. ඒ අයට ආයේ නැවත සමාජයට ඇවිල්ලා ඒගොල්ලන්ට නැවත ඉගෙනගෙන ඒ මිනිස්සෙක් විදියට ඉස්සරහට යන්න උදව් කරනවා. එහෙම නැතුව එයා වැරදිකාරයෙක් විදියට හිතලා එයාට ලැජ්ජ හිතලා පීඩාවට පත් වෙන තැනට ළමයි වැටෙන්න හොඳ නැහැ. ළමයින්ව එහෙම අයව ළමයි අතින් මනුෂ්‍ය ඝාතන වෙනවා. ඊට පස්සේ පහර දීම් බරපතල මංකොල්ලකෑම් වගේ මහා අපරාධ වෙන්න පුළුවන්. ළමයි අතින් විවිධ අපයෝජන වලට ලක් වෙන ඒ ළමයින්ව නිසි වයස සැපිරෙනකම් පරිවාස හා ළමා ආරක්ෂණ දන්නවනේ. පරිවාසයට දානවා. ඉස්සර අපේ අම්ම කියන්නේ අපි පරිවාසයට දානවා කියලා. අපි එන බය පරිවාසයට දානවා කිව්වා. ඉතින් මේ පරිවාසයට ළමයින්ව බාර දෙනවා. ඒ බාර දුන්නාම ගෙවල් වල ඉන්න බෑ. එයාලා නිසි වයස සපිරනකම් අධ්‍යාපනය ආදී සියලු දේ රජයෙන් දරලා ඒගොල්ලෝ රැක බලා ගන්නවා. නමුත් ඒව ඇතුළෙම ඉන්නෙම මොනවද? ඒව ඇතුළෙම ඉන්නෙම ප්‍රශ්න වලට මුහුණ දීපු ගැටලු තියෙන දරුවෝ. ඒ අය රැක බලා ගන්න එක වෙනම ගැටලුවක්. එතකොට ඒක පහසු වැඩක් නෙමෙයි. එතකොට අපිට ලේසි ගෙදර ඇතුලේ අපි රැකිලා ඉන්නේ. දැන් ඕගොල්ලන්ට ළමයි විදියට අඳුන ගන්න පුළුවන් ළමයින්ට වෙන්න පුළුවන් ගැටලු මොනවද? අපේ අම්මා තාත්තා අතින් උනත් පොඩි පොඩි හිත් රිදීම් එහෙම වුණාට ඒගොල්ලෝ අපිට ආදරේ නැතිව නෙවෙයි. ඒගොල්ලන්ටත් වැඩ වැඩි ආර්ථික ගැටලු තියෙනවා. මේ ප්‍රශ්න රැකියා ස්ථානයේ සමාජයේ ප්‍රශ්න ඒවත් එක්ක ඒගොල්ලෝ අතින් වචන බැරිවීම
එහෙම වෙන්න පුළුවන් කියලා ඒක තේරුම් ගන්න තත්ත්වයක් ඕගොල්ලොත් ඇති කරගන්න ඕන. ළමයිනේ. දැන් අපි මම මේ කතා කරන්නේ ළමයින්ටනේ. එතකොට ඊළඟට තමයි අපිට ගැටලු වෙන්න පුළුවන් හැම තැනකින්ම අපි ආරක්ෂා වෙලා ඉන්නේ. කිසිම තැනක අපි ආරක්ෂිත නැහැ. කිසිම තැනක. ඒක නිසා කිසිම ගෙදරකට දැන් මම අත්දැකලා තියෙනවා ළමයි කියලා තියෙනවා යාළුවෙක්ගේ ගෙදර ගියාට පස්සේ යාළුවගේ තාත්තා ගෙදරට කතා කරලා නම්මනම් ඒවට ආවා. එතකොට මොකද කරන්න ඕන? මම කියන්නේ මේ හැම යාළුවගම තාත්තා නරකයි. එළ මොකද කරන්නේ? හැබැයි අපි බය වෙන්න ඕනේ. කිසිම ගෙදරකට ගියාම ගෑල් ළමෙක්වත් පිරිමි ළමෙක්වත් ඒ ගෙදර තමන්ගේ යාළුවා සහ අම්මාව හරි ඒ වගකීම් යුතු කෙනෙක් නැත්නම් ගෙවල් ඇතුළට යන්නේ නැහැ. ටියුෂන් පන්ති වල කොහේ හරි ගියා නම් ඒවයි මේ අඳුරු තැන්වල ළමයි කවුරුත් නැති තනි හුදකලා අනම්මනම් තැන්වල යන්නේ නැහැ. ඊළඟට නෑදෑයගෙද ගෙවල් වල ගියාම ළමයින්ට ප්‍රශ්න වෙනවා මොනවද? පිරිත් ගෙවල්, මගුල් ගෙවල් ඕවට ගියාම අම්මලා තාත්තලා ඒවයි වැඩවලට හිර වුණාම ළමයි ඒ ප්‍රසිද්ධ මහා සෙනග අස්සේ ළමයි එක එක අහමුළු වල ළමයින්ට ප්‍රශ්න වෙනවා. ඒ හැම වෙලාවකම පරිස්සමින් ඉන්නවා. නාන්න යන්න කතා කරනවා නාන්න ආසන්නේ වතුර දැක්ක මේ තැන්වල යන්න. ට්‍රිප්ස් ගියාම ඔය කොයි තැනදීත් අපිට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ තැන් වලින් පරිස්සම් වෙලා ඉන්න. එහෙම දැනෙනවා. එහෙම කවුරු හරි එහෙම වෙනවනම් හැකි ඉක්මනින් එහෙම තැන් වලින් අයින් වෙන්න. ඊළඟට තමයි අපට ආදරේ බව පෙන්නලා අපිට අපිව එළිය සමාජයට හැගන්න අය. ඔය ප්‍රේමවන්තයෝ ඇති කරගන්න අයට විශාල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ කාලේ එහෙම සුදුසු කාලයක් නෙමෙයි. තමන්ව ආදරේ කියලා අරගෙන ගිහිල්ලා මේ ඔයාලගේ අවුරුදු 14 15 ගැහැණු ළමයි තව 3-4 දෙනෙක් ලවා එයාලව අපයෝජනයට ලක්වන්න ඉඩ හැරලා වීඩියෝ ඡායාරූප අරගෙන ඒව එළියට දීලා ඒ ළමයාට කිසිම දෙයක් නොතේරි ඒ ළමයාගේ ජීවිතේ විනාශ කරන තැනටපත් වෙච්ච ප්‍රේමවන්තයෝ මේ ලංකාවේ ඉඳලා ඉන්නවා. එතකොට අපි දන්නේ ඒ කෙනා අපට හම්බ වෙන කෙනාද කියලා. ඒක නිසා අපේ ගෙදර අම්මා තාත්තා තරම් අපිට කිසි කෙනෙක් ආදරේ නැහැනේ. එතකොට මේ බාහිර සමාජයේ කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න නරකයි. ගෙදර අයියද අක්කද නංගිද මල්ලිද මරාගත්තත් ඒගොල්ලෝ ඉන්නවා අපිට. ඒක නිසා ඒ විශ්වාසය තියාගන්න ඕනේ. ඒ ඇරෙන්න එළිය කිසිම තැනකට යන්න එපා. පාසල් ඇතුලේ ළමයින්ට මේ ඊයේ පෙරේද කතා කියලා දෙනවා මට හිතා ගන්න බෑ ඉස්කෝලේ ඇතුලේ ආෆ්ටර් ස්කූල් ඉන්නකොට මේක එක දේවල් වෙලා. ළමයි කියනකොට හිතා ගන්න බෑ මේ දේවල් වෙනවාද. ඒක නිසා කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. කිසිම තැනක තනියෙන් යන්න එපා. අඩු ගානේ පාරේ යනකොට දැන් පාරේ වාහනයක් නවත්තලා තියෙනවා නම් ඒ වාහනේ මේ පැත්තෙන් පාරේ යන්නත් එපා. පුළුවන් නම් පාර මාරු වෙන්න නැත්නම් පාර පැත්තෙන් යන්න. ඇයි? ඇරලා තියෙන වාහනේ දන්නේ නැහැ කවුරු හරි ඇදලා ඇතුළට දාගත්තත් දන්නේ නැහැ. අපි දිහා කවුරුත් බලාගෙන ඉන්නේ මේම දේවල් වෙලා තියෙනවා. ඒක නිසා මේ ලොකු ළමයිත් නැති වෙනවා. පැහැරගෙන යනවා. හරිද? පන්ති ගියපු 11 වසරේ ළමයා අතුරුදහන් කියලා ඕනතරම් අපි දේවල් දැකලා තියෙනවා. ඒක නිසා කිසිම වෙලාවක පරිස්සම් වෙලා ඉන්න බොහොම අමාරුවෙන් තමයි මේ ළමයි හදලා කරලා ලොකු කරලා ওই තත්ත්වෙට පත් කරලා තියෙන දෙමාපියෝ. ඒක නිසා පරිස්සම් වෙලා ඉන්නවා. එතකොට අපිට වෙන්න පුළුවන් පහර දෙන එක. මම ඒක ටක් ගාලා කියන්නම්. පහර දීම් කියන්නේ ගුරුවරුන්ටවත් ඔය කාටවත් පහර දෙන්න බෑ. ඒකත් අපයෝජනයක්. ඒක කායික හිංසනයක්. එතකොට එහෙම දේවල් වලට ලක්වීමෙන් පවා කවුරු හරි ගුරුවරයෝ වෙනවා පයින් ගහනවලු ළමයින්ට. ඊට පස්සේ මේ ළමයි කියනවා පයින් ගහනවලු. ඊට පස්සේ කොන්දට පයින් ගහනවලු. ඊළඟට පිටට ගහනවලු. ඔලුවට ගහනවලු. එහෙම කිසි කෙනෙක්ගෙන් ගුටි ගන්න එහෙම බලාගෙන ඉන්න එපා. ගෙවල් වල ඇවිල්ලා කිව්වම අම්මලා තාත්තලාත් කමන්නේ ගහලා ළමයි හදන එහෙම නෑ. එහෙම වෙලා වැරදි තැනකට වැදිලා මොනවා හරි දෙයක් වුණා නම් එහෙම කිසිම වෙලාවක එහෙම වෙන්න ඉඩ තියන්න එපා. ඉස්කෝලවල එහෙම ළමයින්ට ගහපු ගුරුවරු සම්බන්ධයෙන් අපිට ඉවසන්න බැරුව අපි කතා කරලා ළමයින්ගේ පැත්තේ ඉඳලා තියෙනවා. ඒක නිසා ළමයින්ට එහෙම කාටවත් ගහන්න බෑ. ළමයා කියලා කියන්නේ මේ රටේ අනාගතය. එතකොට ළමයි හැම වෙලාවෙම සමාජින්ම පරිස්සම් වෙලා ඉන්නවා. මෙන්න මේ වගේ අපයෝජන වලට ශාරීරික මානසික අපයෝජන වලට මුහුණ දෙන ළමයි වැඩිහිටියෝ වුණාට පස්සේ අපරාධකාරයෝ වෙනවා. අපයෝජකයෝ දූෂකයෝ වෙනවා. එහෙම වෙන්නේ ඒ අය පුංචි කාලේ ඉඳලා බිඳිච්ච ළමයි නිසා. ඉතින් බිඳුණු ළමයෙක් නොවෙන්න ළමයි රැක බලා ගන්න. ළමයින්ගේ අයිතිවාසිකම් ළමයෙක් කියන්නේ කවුද? මෙන්න මේ ටික ගැන ළමයිත් දැනගෙන ඉන්න ඕනේ වැඩිහිටියොත් දැනගෙන ඉන්න ඕනේ. ඔන්න ඔය කතන්දර ටික කියලා ඕගොල්ලෝ හොයාගන්න දේවල් එකතු කරලා හොඳ රචනයක් ලියාගෙන ලබන සතියේ එන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. ලිට් ක්ලාස් එක තියෙනවා. ඒකට එන්න ආයුබෝවන්. ලිට් ක්ලාස් එක තියෙනවා කොහොම අලුත් අය බලයි. ඒක ෆ්‍රී කරන්නේ සාහිත්‍ය රසාස්වාද කාණ්ඩ විෂය. හරිනේ? ඔව්.